යාළුවනේ AC ෆීල්ඩ් එකේ වැඩ කරනකොට අපිට BTU PSI විතරක් නෙවෙයි ඩිව් පොයින්ට් සුපර්හීට් වගේ සංකීර්ණ වචනත් අහන්න ලැබෙනවා. මේවායින් නියම තේරුමයි වැඩබිමේදී මේවායින් කරන්නේ මොකක්ද කියලයි අද මම SL ස්කිල් මාස්ටර් එකෙන් කියලා දෙනවා. අද වීඩියෝ එක බැලුවට පස්සේ ඔයා AC ගැන කතා කරන්නේ නියම ඉංජිනේරුවෙක් වගේ. මූලික මිනුම් මේකක core measurements BTU British Thermal Unit AC එකකින් පැයකට ඉවත් කරන තාප ප්‍රමාණය. උදාහරණය සාමාන්‍ය 10 වතාවක් 10 කාමරයකට 9000ක් BTU ඇති. ඒත් සෙනග ඉන්න කඩයකට 12000ක් BTU. එක ටන් එකක් ඕනේ. PSI ගෑස් පීඩනය මනින ඒකකය. උදාහරණය R32 ගෑස් එකක රනිං ප්‍රෙෂර් එක සාමාන්‍යයෙන් 120ත් 150ත් PSI අතර තියෙනවා. ඩිව් පොයින්ට් පිනිලක්ෂය වාතයේ තියෙන තෙතමනය වතුර බින්දු බවට පත්වෙන උෂ්ණත්වය. උදාහරණයක් AC එකක ග්‍රිල් එක උඩ වතුර බින්දු හැදෙනවා නම් ස්වෙටිං ඒ කියන්නේ ග්‍රිල් එකේ උෂ්ණත්වය ඩිව් පොයින්ට් එකට වඩා අඩුයි කියන එකයි. CFM cubic feet per minute හුළං ධාරිතාව. උදාහරණ AC එකක් හරියට කූල් වෙන්න නම් 1 ටෝන් එකකට 400 CFM වගේ හුළං වේගයක් තියෙන්න ඕනේ. ශක්තිය සහ කාර්යක්ෂමතාව. ඉන්වර්ටර් ටෙක්නොලොජි කාමරය කූල් වුණාම කම්ප්‍රෙසර් වේගය අඩු කරන තාක්ෂණය. EER Energy Efficiency Ratio වැය කරන විදුලියට සාපේක්ෂව ලැබෙන සිසිලස. EER එක වැඩි නම් කරන්ට් බිල අඩුයි. Ambient Temperature AC එකේ අවුට්ඩෝ එකාවට තියෙන උෂ්ණත්වය. උදාහරණ එළියේ රශ්නය 45 සෙල්සියස් වගේ නම් AC එකේ කූලිං ධාරිතාව ඉබේම අඩු වෙනවා. පද්ධතියේ ක්‍රියාකාරීත්වය. රිෆ්‍රිජරන්ට් ගෑස් තාපය ප්‍රවාහනය කරන මාධ්‍යය. උදාහරණයක් R32 R410A. සුපර්හීට් සරලවම කිව්වොත් ඉවැපරේට එකෙන් එන ගෑස් එක දියරයක් නොවී සම්පූර්ණයෙන්ම වායුවක් බවට පත්වී ඇති බව තහවුරු කරන මින්ම කම්ප්‍රෙසර් එක ආරක්ෂා කරන්න වැදගත්. සබ්කූලිං කන්ඩෙන්සර් එකකින් පිටවන දියර ගෑස් එක තවදුරටත් සිසිල්වීම. මේකෙන් කූලිං එෆිෂන්සි එක වැඩි වෙනවා. කම්ප්‍රෙෂන් රේෂියෝ සක්ෂන් පීඩනය සහ ඩිස්චාර්ජ් පීඩනය අතර අනුපාතය. වැකියුමිං පද්ධතිය ඇතුළේ තියෙන වාතය සහ තෙතමනය ඍණ 30 ඉන්ච් දක්වා ඉවත් කිරීම. උදාහරණය වැකියුම් නොකර ගෑස් පිරෙව්වොත් පද්ධතිය ඇතුළේ අයිස් හැදිලා බ්ලොක් වෙන්න පුළුවන්. උපකරණ සහ කොටස් කම්පෝනන්ට්ස්. කැපිලරි ටියුබ් ගෑස් පීඩනය පාලනය කරන සිහින් බටය. TXV තර්මෝස්ටැටික් එක්ස්පෑන්ෂන් වැල්ව් ලෝඩ් එක අනුව ගෑස් ප්‍රමාණය පාලනය කරන උසස් වැල්වය. ඇකියුමියුලේටර් කම්ප්‍රෙසර් එකට දියර ගෑස් යාම වළක්වන ගබඩාව. සයිට් ග්ලාස් පද්ධතිය ඇතුළේ ගෑස් ගලා යන හැටි සහ තෙතමනය තියෙනවාද කියලා බලන වීදුරුව. ෆිල්ටර් ඩ්‍රයර් පද්ධතියේ තියෙන කුණු සහ තෙතමනය පෙරා ඉවත් කරන කොටස. නඩත්තුව සහ දෝෂ ෂෝට් සයිකලිං AC එක විනාඩි 2-3 ඉක්මනින් නිවී යන දෝෂය. නොන් කන්ඩෙන්සබල්ස් පද්ධතියට ඇතුළට ගිය වාතය හෝ නයිට්‍රජන් මේවා ගෑස් එකත් එක්ක දිය වෙන්නේ නැහැ. රෙෆ්‍රිජරන්ට් රිකවරි පරිසරයට මුදා නොහෙර ගෑස් එක සිලින්ඩරයකට එකතු කර ගැනීම. පම්ප් ඩවුන් රිපෙයාර් එකක් සඳහා පද්ධතියේ ගෑස් ටික අවුට්ඩෝ එකට එකතු කර ගැනීම. ෆින්කෝම්බ් ඇඹරුණු කන්ඩෙන්සර්/ඉවැපරේටර් ෆින්ස් කෙලින් කරන උපකරණය. වායු ගුණාංග සයික්‍රොමෙට්‍රික්ස් සෙන්සිබල් හීට් අපිට දැනෙන උෂ්ණත්වය තර්මෝමීටර් එකකින් මනින රස්නය. ලේටන්ට් හීට් උෂ්ණත්වය වෙනස් නොවී වාතයේ තෙතමනය වෙනස් කිරීමට අවශ්‍ය තාපය. රිලටිව් හියුමිඩිටි RH වාතයේ රැඳී ඇති ජල වාෂ්ප ප්‍රතිශතය. ඩ්‍රයි බල්බ් ටෙම්පරේචර් සාමාන්‍ය උෂ්ණත්වය. වෙට් බල්බ් ටෙම්පරේචර් තෙතමනයත් සමග මනින උෂ්ණත්වය. එෆිෂන්සි බලන්න වැදගත්. විදුලි සහ පාලන Electrical and Control LRA
locked rotor amps. මෝටරය පටන් ගන්නා වෙලාවේ ගන්නා උපරිම ඇම්පියර් ප්‍රමාණය. FLA full load amps. AC එක වැඩ කරන වෙලාවේ ගන්නා සාමාන්‍ය ඇම්පියර් ප්‍රමාණය. කැපැසිටර් මෝටරය පනගැන්වීමට සහ ධාවනය කිරීමට අවශ්‍ය විදුලි බලය ගබඩා කරන කොටස. ඉතින් යාළුවනේ අද අපි කතා කරපු මේ වචන 30 ඔයා හරියටම දන්නවා නම් ඔයා AC ෆීල්ඩ් එකේ අනිවාර්යයෙන්ම වැඩෙක්. මේ වගේම වැදගත් තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින් හමුවෙමු. ඔයාලා වෙනුවෙන් මේ වීඩියෝ එක හැදුවේ ලොකු උනන්දුවකින්. ඒ නිසා SL Skill Master subscribe කරලා මට ශක්තියක් වෙන්න. මේ වීඩියෝ එක ඔයාලගේ යාළුවෝ සමග ෂෙයා කරගන්න මං අලුත් වීඩියෝ එකක් දාපු ගමන් නොටිෆිකේෂන් එකේ එන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න. මං ඔයාලගේ SL Skill Master. ජය වේවා!